welcome back again to Chishiyananu Diaries. ඉතින් අපේ කතරගම vlog එකේ second part එක තමයි මේ. දැන් අපි ඉන්නේ සංකපාල කියන පන්සලට ඇවිල්ලා උදේට කෑම කන්න නැවතුවා. ඉතින් එන මගදී අපි චුට්ටක් නිදාගත්තා. මම නම් ටිකක් හොඳට නිදාගත්තා. මගේ මූණ බැලුවමත් එක්ක කියන්න පුළුවන් මම නිදාගෙන කියලා. මගේ මූණ බැලුවම කියන්න පුළුවන් මෙයා හොඳට නිදාගෙන කියලා. අපි ගිහින් කාලෙන්නම්. උදේට කන්න අපිට පරිප්පුයි සම්බෝලයි පානුයි ඊට අමතරව බතුත් තිබුණා. හැබැයි අපි දෙන්න හිතුවා වෙනසකට වගේ පාන් කන්න. මොකද පාන් කන්න චුට්ටක් ආසාවක් තිබුණා ඒ වෙලේ. ඉතින් අපි කන්න නැවතුවේ සංකපාල කියන පන්සලේ තමයි අපි උදේට කන්න නැවතුවේ. එතනින්ම කාලා අපි ගමන ආයි පටන් ගන්න කලින් අපි හිතුවා සංකපාල කියන පන්සලට ගිහිල්ලා බලලා වැඳලා එන්න ඕනේ කියලා. ඉතින් දැන් අපි මේ යන්න හදන්නේ සංකපාල පන්සලට.
ඊට පස්සේ ආයෙමත් අපි අපේ ගමන යන්න පටන් ගත්තා. යනකොට ඉතින් අපිට හම්බෙනවනේ යෝධ වැව. ඔන්න අපි ඊළඟට යන්න හදන්නේ අන්න ඒ කියන යෝධ වැව ළඟට. ට්‍රිප් එක අපි යන්න උදෙන්ම ලෑස්තිලා පිටත් වුන නිසා අපිට යන මගදී චුට්ට නින්ද ගියා. ආයෙ හැරෙනවා, ආයෙ නිදා ගන්නවා වගේ. එහෙම තමයි අපි ආවේ. මගදී අපිට රසම රස අඹාච්චාරු එකක් හම්බුණා. ඉතින් අපි ඒක කකා ඇදි මන් දෙයක් දකිනවා. ගෙස් කරන්න බලන්නේ කවුද කියලා. බෝටු සවාරියක් යන්නයි හදන්නේ. යෝධ වැව ළඟ බස් එක නැවැත්තුවාම අපිට හම්බුණා ඔරුවක් එක මාමා කෙනෙක්. ඉතින් අපිට කැමති නම් එක්කෙනෙක්ට 100ක් තමයි දෙන්න ඕන උනේ. 100ක් දීලා අපේ කට්ටියට යන්න පුළුවන්. ඉතින් අපි කට්ටිය කොටස් දෙකකට බෙදිලා මුලින් කට්ටියක් ගිහිල්ලා දෙවෙනි පාරත් ආයෙ කට්ටියක් ගියා. ඉතින් පළවෙනි පාරේ යන සෙට් එකේ තමයි අපි දෙන්නත් නැග්ගේ. මීට කලින් බෝට්ටුවල ගිහින් තිබුණට ඔරුවක ගිහින් තිබුණේ නැහැනේ. ඉතින් මුලදී චුට්ටක් බය හිතුණා මට. හැබැයි ඒ එක්ස්පීරියන්ස් එකත් ඇත්තටම ෂොක්. ඒ කියන්නේ යද්දී නම් ආස හිතෙනවා තව යන්න තිබ්බනම් හොඳයි කියලා. අනිත් එක තනියෙන් යනාට වැඩිය කට්ටියක් එක්ක යන එක හොඳයි. එතකොට අපිට හොඳට ඒක එන්ජොයි කරන්න පුළුවන් මේ මූමන්ට් එක. ඔරුවේ යන්න ඕන අසාවට දුවගෙන ගියාට මගදී යද්දි තමයි මට මතක් වුණේ සේෆ්ටි ජැකට් එකේ ලොක් එක මම දාගෙන නැහැ කියලා. ඒත් මං ඉතින් එහෙමම ගියා. මොකද මං ගියපු විදිහත් එක්ක මට එහෙට මෙහෙට හැරෙන්න අමාරුයි. කට්ටියත් වැඩිනේ, ඉඩ අඩු නිසා මං එහෙමම ඉතින් යන්න ගියා. මොකද ප්‍රශ්නයක් නම් උනේ නැහැ. හැබැයි ඔයාලා මතක ඇතුව එහෙම යද්දි අනිවාර්යෙන් සේෆ්ටි ජැකට් එක හරියට දාගෙන යන්න. ඔරුවේ යද්දී ආසාවට වගේ අපිත් ඉල්ලගත්ත හබලක්
ගහලා බලන්න මොන වගේද කියලා. මොකද කලින් අපි එහෙම හබල් ගහලා නෑනේ. ඉතින් ආසාවට වගේ ගත්තා. හැබැයි ඒකත් ලේසි නෑ ඒ වැඩේ. මොකද අත් හොඳට ශක්තිමත්ව තියෙන්න ඕන වතුර අනිත් පැත්තට හබල් ගහන්න. එහෙම වුණාම ලේසියි වැඩේ. අපේ කතරගම ට්‍රිප් එකේ වීඩියෝ එක අපි හිතුවා මුලින්ම දෙන්නම එකම එක වීඩියෝ එකකින් දානවායි කියලා. හැබැයි අපිට දවස් 3ක් කතරගම ඉන්න ඕන සහ තව වගවලත් අපි දවස් 2ක් ට්‍රිප් එකට කලිනුයි පස්සිනුයි හිටියානේ. ඒ නිසා අපිට දවස් 5ක් විතර මුළු ඔක්කොම සෙට් වුණා. ඉතින් අපි හිතුවා එක දිගට දාද්දී ව්ලොග් එක ගොඩක් දිග වෙනවා. එතකොට බලන ඔයාලටත් මේක බෝරින් වෙනවානේ. ඒ නිසා අපි හිතුවා මේක කෑලි වලට කොටස් විදිහට කඩලා දාන්න ඕනේ කියලා. ඔයාලත් කතරගම යද්දී යෝධ වැව හම්බුනොත් නවත්තලා යන්න අමතක කරන්න එපා. මොකද යෝධ වැවේ ලස්සනම ලස්සන මාළු රංචු ටිකක් ඉන්නවා. ඔයාලත් ගියොත් ඔයාලටත් බලාගන්න පුළුවන් වෙයි. ඔයාලට ගියොත් ෆ්‍රී ෆිෂ් තෙරපි එකක් කරගන්න පුළුවන්. මොකද මාළු ළඟට ඇවිල්ලා අපේ කකුලේ තියෙන මැරුණ සායිල කනවනේ. එතකොට ඒකෙන් චුට්ටක් සමහර වෙලාවට අමුතුයි වගේ තේරෙන්න පුළුවන්. හැබැයි මේක වෙන තැනකට අපිට ගියොත් සමහරක් වෙලාවට ෆ්‍රී කරගන්න බෑ. මේක ඉතින් ෆ්‍රී ඔෆ් චාර්ජ් නේ. ඔයාලත් ගියොත් ඒ නිසා අනිවාර්යෙන්ම යන්න. අපේ කතරගම චාරිකාව ඇවිල්ලා ඇත්තටම විනෝද චාරිකාවකට වඩා ටිකක් වෙනස් දෙයක්. මොකද ඒකෙ වෙන්නේ පින්කමක් අරමුණින් තමයි අපි ඇත්තටම කතරගම යන්නේ. අපේ පින්කම අපි කරන්නේ සිතුල්පව්ව මගුල් මහ විහාරයේ, ඒ කියන්නේ සිතුල්පව්ව පන්සලට පල්ලෙහා කොටසේ තියෙන මගුල් මහ විහාරයේ පොය දවසේ සිල් ගන්න අම්මලාටයි තාත්තලාටයි උදේ හිල් දානයයි දවල් දානයයි ඒ අතරතුරේදී ගිලන්පස මෙන්න මේ කියන දානෙ වැඩ කටයුතු වෙනුවෙන් තමයි මේ පාර අපේ කතරගම යන්න අරමුණු වෙලා තිබේ. අපේ වන්දනා ගමනට වගගම්මානේ උප්පලවන්දා මෙහෙණි ආරාමයේ වැඩ සිටින මෙහෙණින් වහන්සේලා 3 නමකුත් වැඩියා. ඉතින් අපි කලින් එහෙම ආරාමයක් ගැන අහලා තිබුණ නැහැ. මොකද වගගම්මානේ ටිකක් ඇතුළට යන්න තමයි මේ උප්පලවන්දා මෙහෙණි ආරාමය තියෙන්නේ. උප්පලවන්දා මෙහෙණි ආරාමය ගැන වෙනම අපි YouTube එකේ vlog එකක් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. ඉතින් ඊළඟට අපි තිස්සමහාරාම විහාරයට තමයි ගියේ. කට්ටියක් තිස්සමහාරාම විහාරේ වඳින්න ගියා. හැබැයි සමහරක් අයට යන්න වෙලා මදි වුණා. මොකද අපි දවල්ට කන්නත් එතනම තමයි හිටියේ. අපි මොකද උදේට දවල්ට කෑම හදාගෙන ආපු නිසා. හැබැයි මමයි ඇයි නම් වෙනසකට පොල් රොටි කාලා ප්ලේන් ටී එකක් බිව්වා. ඉතින් අපිටත් යන්න හම්බුන්නේ නෑ ඒකෙන්. දැන් අපි මේ ආයෙමත් අපේ ගමන පටන් අරන් සිතුල්පව්වට යන පාරේ තමයි අපි දැන් මේ යන ගමන් ඉන්නේ. කොහොම හරි කතාවෙන් අපි අපේ ගමනාන්තයට ආවා. සිතුල්පව්ව මගුල් මහ විහාරයට අපි හවස 3-4ට වගේ අපි ආවා.
මට සාමාන්‍යයෙන් කොහෙ ගියත් යාළුවෙක් හම්බෙනවනේ. ඉතින් ඒ වගේම සිතූ පව්වෙදිත් මට යාළුවෙක් හම්බුණා. ඉතින් මේ අපේ නැන්දලා ලෑස්ති වෙන්න අපේ රෑ කෑම වේල හදාගන්න ගමන් හෙට දානෙට ඕන කලමනා ටික ලෑස්ති කරගන්නවා. අපේ නවාතැනට යන්න තිබ්බේ සිතුල්පව්වේ මගුල් මහ විහාරය පහු කරගෙන ටිකක් උඩට යන්න. ඉතින් රෑට අලි කරදර තියෙන නිසා අපි ඉක්මනට රෑ කෑමත් හදාගෙන කට්ටියක් මගුල් මහා විහාරයේ පහුවදා උදේට දෙන්න ඕන හිල් දානයට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරද්දි කට්ටියක් නවාතැනට ගියා. පහුවෙන්ද උදේ ඇවිල්ලා ඉතුරු දානේ බෙදන වැඩ කටයුතු වලට උදව් කරන්න ඕනේ නිසා. ඉතින් මේ ඔක්කොම එක්කලා සහභාගී වෙනවා ඔක්කොම එළවලු හැම දෙයක්ම ලෑස්ති කරන්නේ. දැන් කාටද මේ දාහට දෙන්නේ? දැන් ආපු නඩේට දැන් රැට දෙන්නේ. අනිත් හෙට උදේට තමයි සීල් ගන්න උපාසකම්ලට ආමුදුරුන් මහන්සියලා ඔක්කොටම දාරි දෙන්නේ. එතකොට මේක කාගේ මූලිකත්වයෙන්ද කරන්නේ? කාන්ති කාන්ති මහත්මියගේ මාධ්‍යවේදියා ඉන්නවා. දැන් කියන්න මොකද අපේ මාධ්‍යවේදී පුතා මොකද මෙතන වෙන්නේ? ඔව් මම මෙහෙම හොද දාන්නේ. ඒක උදව් කරන්න පුළුවන් වැඩ ටිකට උදව් කරලා දැන් අපි මේ යන්න හදන මේ පොඩ්ඩොත් එක්ක අවට චුට්ටක් ගිහින් බලලා ඇවිදලා එන්න. හවස් වෙන්න කලින් යන්නත් ඕනනේ. නැත්තම් අපි ඉන්න තැන් වලට යන්නත් ඕන. අලි ප්‍රශ්නක් තියෙන නිසා අපි ඉතින් ඉක්මන් කරලා හවස් වෙන්න කලින් ගිහිල්ලා වටේ ඇවිදලා බලලා එන්න තමයි මේ යන්නේ. අපි මෙතන වන වාඩි වෙලා ඉමු ටික. ඉතින් මේ ඉන්නේ මේ ට්‍රිප් එකේ අපේ යාළුවෝ ටික. හරි සිරකාරයෝ ටිකක් වගේ. පොඩි කුඩාරමක් ගන්න. ඕනවලු මේ පාඩම් කරන්න කිව්ව යන්නේ. අඬ පොඩ පොඩ හා? අලීස් හොඳ ෆ්‍රෙන්ඩ්. පිටේ යන්න. නැට්ට යන්න බැයිද? ගැසුවොත් නු. එදා දවසේ සිතුල්පව්වට එද්දිත් හවස් වෙලානේ තිබුණේ. ඇවිල්ලා අපිට උදව් කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් වලට අපි උදව් කරලා තමයි මේ ඇවිදින්න යන්න හදන්නේ. ඉතින් අපි මුලින්ම කරේ සන්සෙට් එක බැලුවා. මොකද අපි ආපු වෙලාවත් එක්ක අපිට සන්සෙට් එක බලන්න පුළුවන් කමක් තිබුණා. ඉතින් ඒකත් බලලා ඊට පස්සේ අපි හිතුවා එතන තියෙනවා ගල් තලාවල් ටිකක්. ඉතින් අපි හිතුවා ඒ ගල් පැත්තට ගිහිල්ලා නගින්න පුළුවන් නම් නැගලා බලන්න ඕන කියලා. බබා ඔයා යන්නත් එපා ඔච්චර උඩට.
එදා දවසේදී නම් අපිටත් ගල උඩටම යන්න බැරි වුණා. හැබැයි අපි සාමාන්‍යයෙන් මැදක් වගේ දුරකට ගියා. ඉතින් ඒ ගියපු දුරට හරිම ලස්සනට මුළු අවටම පේනවා. සන්සෙට් එකත් එක්ක ඒ ඉර බැහැගෙන යන විදිහයි, ගස් කොළන්, ඒ අවට මුළු ඔක්කොම කොළ පාටින් පිරීලානේ. හරිම ලස්සනයි ඒ view එක. ඔයාලට එහෙම හිතෙන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක දැක්කොත්. හරිම සංසුන්ව සන්සෙට් එක බලලා චුට්ටක් මේ පැත්ත හැරිලා බලද්දි එකපාරටම මට ඈතින් පේනවා කෙනෙක්ව. බලන්නකෝ ඔයාලා මෙයාව අඳුරනවාද කියලා. නෑලු ආයි ට්‍රිප් ඔයාට. මේක දකින්න අම්මා. හිමින් එන්න අල්ලගෙන එන්න. උඩ තව ගොඩාක් උඩට නගින්න තියෙනවා. ඒක මම උඩටම නැග්ගා. උඩටම නැග්ගම වටේ ඔක්කොම පේනවා. මුහුදෙත් භාගයක් තියෙනවා. මේ රටක් පේන්නේ නැති ඉන්දියාව වගේ දාලා. ආනේ අර දැන් නැව මේ චුට්ට එහාට වෙනයි මගේ වර්කේ ඉන්නයි මේ බබා අපි දැන් ඉන්නේ සිතුල්පව්ව මගුල් මහ විහාරේ. අපි මේ පේන කන්දටයි ඊට පස්සේ මෙතන අයිනෙන් තියෙනවා පාරක් උඩහ. මෙන්න මේ පේන ලොකු ගලට යන්න පුළුවන්. එතකොට අන්න අර පේන ළමයා මේකේ උඩටම නැග්ගා. හරිද? ඔයගොල්ලෝ දකින්න ඇති මේක උඩටම නැග්ගා එයා. මේ අපි දැන් නැග්ගේ සාමාන්‍ය මගකට විතරයි. මෙතන ලොකු මීවද හරි බඹරවද හරි දෙකකුත් තියෙනවා. දැන් අපි ඔක්කොමලා නැගලා ඉවර වෙලා අවට බලලා ඉවරලා ගෙදර යන්න හදන්නේ. ගෙදර කියන්නේ අපි නවතින සිතුල්පව්වේ අපි නවතින තැනට යද්දි චුට්ටක් අපිට රෑ වුණා. අපි වේලස්සනින් යන්න ඕන කියලා හිතුවට අපි පිටත් වෙද්දිත් 7 පහ වුණා. ඉතින් යද්දි ටිකක් කැලෑ මැද්දෙන් යන්න තියෙන මේ පැත්තේ ලයිටුත් නැති නිසා හරිම කළුවරයි. හරිම බයෙන් තමයි ගියේ. අලියෙක් එහෙම එයිද දන්නේ නැහැ කියලා. හැබැයි ඔන්න අපි නවාතැනට ආවට පස්සේ වොෂ් දාලා කරලා ඔක්කොම කරලා ලෑස්ති වෙලා එළියට ආවහම නම් අලියෙක් ඇවිල්ලා හිටියේ අපි හිටපු තැනට පිටිපස්සේ. එයා කෑම වගේක් හොයාගෙන ඇවිල්ලා එයාගේ පාඩුවේ කෑම ටික කකා එතනට වෙලා හිටියා. අලි පැංචව බලලා ඉවර වෙලා හරිම අහම්බෙන් අපිට හම්බෙනවා තවත් පුංචි යාළුවෝ ටිකක්. ඉතින් එයාලත් එක්කත් ඉඳලා එයාලව හුරතල් කරලා අපි ගියා. ආයෙමත් අපි නවාතැනේම තමයි මෙයාලත් හිටියේ. නවාතැනට ගිහිල්ලා කට්ටියත් එක්කම නිදාගෙන පහුවෙන්ද උදේම ඇහැරිලා අපි දැන් යන්න හදන්නේ සිතුල්පව්ව විහාරයට තමයි. ගිහිල්ලා එතන කට්ටියක් ඉන්නවනේ ලෑස්ති වෙලා පාන්දර වෙනකම්ම නැගිටගෙන මහන්සි වෙලා දානේ හදපු අය. ඉතින් ඒගොල්ලොත් ඇවිල්ලා අපේ නඩේම කට්ටියක් තමයි. හැබැයි එයාලා තමයි ගොඩාක්ම මහන්සි වෙලා දානේ වෙනුවෙන් කැප වෙලා එළි වෙනකම්ම දානෙට අවශ්‍ය දේවල් ලෑස්ති කරේ. පන්සලට යන්න හදන්නේ. මොකද අපි උදේට දානේ දෙන්න ඕනනේ. එතන කට්ටියක් ඒ දානේ වැඩ ටික ඔක්කොම කරලා ලෑස්ති කරන ගමන් ඉන්නේ අපි. ඒගොල්ලෝ උදව් කරන්න තමයි කියන්නේ දාන බෙදා. ඉතින් උදෙන්ම ගියාට පස්සේ අපි මුලින්ම කරේ බුද්ධ පූජාව ලෑස්ති කරලා පූජා කරන්න තමයි මේ කට්ටියම ලෑස්ති වෙන්නේ. මගේ නම් පළවෙනි වතාව තමයි මේ වගේ පින්කමකට සහභාගී වෙන්නේ.
ඉතින් ඒක මට ගොඩාක් සතුටුයි පළවෙනි අත්දැකීමනේ මෙහෙම ඇවිල්ලා ලොකු දානයකට සහභාගී වෙන්න. ඉතින් කාන්තිආච්චි තමයි අපේ මේ පින්කමේ වැඩේ හොඳට ඕගනයිස් කරලා එදා දවසේ බුද්ධ පූජාව දෙන්න පූජා කරන්න අරන් යන්නේත් අපේ කාන්තිආච්චි තමයි. බුද්ධ පූජාවත් අපි ඒ විදිහට ලෑස්ති කරගත්ත හැම දෙයක්ම පූජා කරලා ඊළඟට සිල් ගන්න උපාසක අම්මලාට තාත්තලාට අටසිල් ගන්න පටන් ගත්තා. මේ කවුද මේ වවුල්ලද? මේ වවුල්ලද? වවුලක් ඉන්නවා වෙනවක් පරිණත. ඒක මොරටේ ඉතින් අයියේ දානේ. ඔව් ඊයේ මේ දෙකේ නෝනේ. ඔව් මේ රැයිති. මේ කෙනෙක් කට්ටියක් පල්ලෙන් හිටි ඉතුරු කට්ටිය මේ නවතන. ඈ? හරි වල මොඩේක. හරිද? කියනවා. ඔයගේ නම්බර් එක ගන්න මේක වැඩ කරන්නේ. ෆෝන් එක වැඩ කරනවා. මේ දෙන එක අනේ පොඩ බලන්න. මේ එයාට ගන්න පුළුවන්. එයා එහෙන් දෙන එක නගින්නේ නැහැ. බාවලුයි. ඒක වැරදිලා. කැලණිතිස්ස රජුව අහලා තියෙනව නේද? ඔව්. ඔය කැලණිතිස්ස රජුව ලොකු පාප කර්මයක් කළා. මහරහතන් වහන්සේ නම තෙල්කටාරමක දාලා ඇවිද්දේවනේ. ඔව්. ඒ පාප කර්මයට මහා මූද ගොඩ කරන්න ගත්තා. කීින් දෙන්න තමයි ඊට පස්සේ ඒ කතාව. නෑ. ගොඩ කරන්න ගත්තාට පස්සේ රටවැසිය ඇවිල්ලා ගියා හිටියා. මහා මූද ගොඩ ගැනීම නතර කරන්න නම් රජවාසනෙන් බිල්ලක් දෙන්න ඕනේ කියලා. ඒ ගමන රජු රෝගන්ති නෑ තමන්ගේ දූ කුමරිය විල්ලට දෙන්න. රටවැසියන් ඉල්ලීම ඉටු කරන්නත් ඕන. මහා මූද ගොඩ ගැනීම නතර කරන්නත් ඕන නිසා විහාරමාදේවියට එයා කැමැත්තෙන් ඉදිරිපත් වුණා. එයාට දෙන්න තියෙන තෑගි බෝග ලකලා ඇත්ති කළා. ලස්සන නැවක් තෑගි බෝග ලකලා ඇත්ති කළා. ලස්සන නැවක් ගෙනලා සලසලා ඒ නැවට තෑගි බෝග දාලා මෙයන් නගලා පා කරලා එව්වා. පා කරලා එව්වට පස්සේ ඇවිල්ලා නතර උනේ ඔකද කියන එකේ. මූදු මහ විහාරේ පොතු විලවල තියෙන. ඔය මූදු මහ විහාරේ ගාව තමයි වෙරළ තියෙන්නේ. ඒ බව දැක්ක කිරින්දිරි දීවර කණ්ඩායම දත්තර කුමාරිකාවක් එක්ක නැවක් පාවෙනවා. ඒ බව ඒවකට මේ රාජධානීයේ මාගම කාවන්තිස්ස රජුරු. ඒ බව ඇවිල්ලා කාවන්තිස්ස රජුරන්ට කිව්වා දත්තර කුමාරිකාවක් එක්ක නැවක් පාවුණා කියලා. මෙයාගේ ලස්ස අපිට කැන්දගෙන ආවා ඊගාවට ලාහුගලට. මගුල් මූල් මහ විහාරේ ඉඳලා කැන්දගෙන ඇවිල්ලා එතන තමයි මේ දෙන්නගේ තරණ මංගල්‍ය සිද්ධ වුණේ. මගුල් මහ විහාරේ. ඊට පස්සේ ආවා පළමු රාත්‍රිය ගත කරන්න මෙහාට මේ මගුල් මහ විහාරේ. ඇවිල්ලා මෙහි කාලයක් හිටියා. දේවියට බබාලා නෑ. ඔව් මෙතනද ගත කරේ. ඔව්. මේ කැලේ. දේවියට බබාලා නෑ. ඒ ගැන උපදෙස් ගන්න ඕනේ කියලා විපුල් පව්වේ නායක හමුදුරුවෝ හම්බෙන්න ගියා. ඒකට මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ගිහලා හිටියා අපේ දේවියට බබාලා නෑ. ඒ සම්බන්ධව උපදෙස් ගන්න යාවේ කියලා. ඒකට අර අල්ලපු ගල්ලනේ සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ගිහලා කියන්න ආරාධනා කරන්න මගේ පුතේ පිළිසිඳ ගන්න කියලා කියන්නේ කියලා. නමුත් ඒ ආරාධනාව බාරගත්තේ නැහැ දෙපාරක්ම. තුන්වෙනි වතාවට ඇවිල්ලා තමයි ඒ ආරාධනාව පිළිගත්තේ. ඒ සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ තමයි දුටුගැමුණු කුමාරයා. පිළිසිඳ ගත්තට පස්සේ තිස්සමාලාංග වලට ගෙනියන්න මෙතන අසතරිකලයට උදාහරණ කළා. එනකොට මෙතනින් එහාට මේ තද විදෝර කාලේ අසතරිකලේ එළිගත්. එයාගේ ප්‍රාර්ථනාව තිබිලා තියෙන්නේ අම්මා තාත්තා හිටපු තැනම
එයාගේ උත්පත්තිය ලබන්න. ඒක තමයි එතන ඓතිහාසික සිද්ධිය. සීයාගේ කතාවත් අහලා ඉවර වෙලා ඊළඟට අපි ගියා දවල් දානේ බෙදන්න උදව් කරන්න. අපි දැන් උදේ දානේ ඔක්කොම සිල් ගන්න අයට දීලා ඉවර වෙලා දැන් අපේ පවුලේ ඉන්න මට ඉන්න ලොකු දුවලා දෙන්නයි පොඩි දුවෙකුයි මේ පැත්තෙන් ඉන්න පොඩි පුතා ලොකු වැඩක පොඩි පුතා ඉක්මනට එන්න මෙහෙට පොඩි දුවක් වඩා ගන්න දෙන්න අනේ බබා ඉස්සරහට යන්න කරන්ට් වයර් එකට වෙන්න ඉන්න පොඩි ෆැමිලි දෙන්නම් බයි බයි කියන්න ලොකු දුවලා දෙන්න මොකද කියලා බයි කියන්න උදේ බුද්ධ පූජාවයි සිල් ගන්න අයට දුන්න හීල් දානේ වැඩ ටික ඉවර කරලා අපි දැන් මේ යන්න හදන්නේ දවල් බුද්ධ පූජාව පූජා කරන්නයි. හාමුදුරුවන්ට පිරිකර පූජා කරලා ඊළඟට අපි දවල් දානෙට සිල් ගත්ත අයට දවල් දානේ බෙදන්න උදව් කරන්න පටන් ගත්තා. මේ පැත්තේ වැඩිපුරම දකින්න ලැබෙන යාළුවෝ ටිකක් තමයි මේ. ඉතින් මෙයාලගෙන් චුට්ටක් දේවල් පරිස්සම් කරගන්න හරි අමාරුයි විශේෂයෙන්ම කෑම. ඉතින් ඒ වුණාට එයාලටත් කන්න දෙන්න අපි අමතක කරේ නැහැ. එයාලටත් ඒ විදිහට කන්න බොන්න දීලා ඊළඟට අපේ දානේ ලෑස්ති කරපු කට්ටිය ගැන අපේ නඩේ කට්ටිය ඉන්නවනේ. එයාලට කන්න තියෙන කෑම ටික තමයි මේ. ඒ විදිහට අපි බත් කාලා ඊළඟට දැන් කන්න යන්නේ අතුරුපසට ෆෘට් සලාඩ්. අපි දැන් යන්න හදන්නේ පොඩි ලිටල් ඇඩ්වෙන්චර් එකකට. අපේ මේ ෆූටි මගේ ළමයි ටික ඉන්නන් මගේ ළමයි ටික මෙන්න මේ ළමයි ටිකයි ළමයින්ගේ තාත්තා එක්කයි අපි යන්න හදන්නේ අර ඊයේ පෙන්නපු ගල උඩට. ගිහින් බලමු. අන්න අර ඈතින් පේන ගල උඩට තමයි අපි දැන් යන්න හදන්නේ. මෙන්න මේ ඉන චූටි බට්ට අපිට ඒකට පුංචි පාරක් හොයලා දුන්නා නේද? අචුවනේ. අපේ කතරගම vlog එකම දිග වැඩි නිසා අපි හිතුවා ඒක කොටස් 3කට අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් මම මේ vlog එක එඩිට් කරන්නේ හරියටම මාසෙකුත් ඉවර වෙලා දවස් ගාණක් ගියාට පස්සේ. ඉතින් දැන් මේ vlog එක එඩිට් කරන ගමනනුත් මට හරියට මේ චුටි බට්ට ටිකව මතක් වෙනවා. එයාලත් එක්ක හිටපු දවස් ටික හරිම ෂෝක්.
මේ vlog එක එනකනුත් ගොඩක් අය බලන් ඉන්න අපේ ගිහපු නඩේ කට්ටිය. ඒ හැමෝටමත් මෙමරි එකක් නෙමේ, මේක ලස්සනට අපි කරපු වැඩේ. අපිට ආයෙ ගෙදර ඉඳන් කාට හරි පෙන්වන්න හරි අපිටම හරි ඒක බලලා ආයෙ සතුටු වෙන්න පුළුවන්නේ. ඉතින් මං හිතුවා මගේ කැම්පස් නිවාඩු හම්බුන ගමන්ම මේ vlog එක එඩිට් කරලා දාන්න ඕන කියලා. දැන් ඇවිල්ලා ඉන්නේ සිතුල්පව්වේ මගුල් මහ විහාරයේ තියෙන ලොකු මම අර කලින් පෙන්නුවා එයාලට මම එන්න කලින් පෙන්නුවා. එන්නේ ගල උඩ තමයි දැන් අපි ඇවිල්ලා. බයි බයි. පුළුවන් නම් මේක ෂූට් එකට මේ වීඩියෝ එකක් ගන්නවද මම කඩන විදිය දිගාතට ගන්නවද? දිගාතටයි පළ සෙරපුත් නැතුව අපි යන්නේ කියලා පෙන්න. සෙරපුත් නැතුව තමයි ඇත්තටම අපි යන්නේ. මේ හරි භයානකයි ඉතින් එක පැත්තට. පස්සේ කො මගේ අතල්ලගෙන ඒ වලින් ගල උඩටත් ගිහිල්ලා කට්ටිය එක්කම ලස්සන බලලා ඊළඟට පරිසරෙන් පල්ලෙහාට ඇවිල්ලා දැන් අපි මේ කරන්න යන්නේ හවස ගිලන්පස ලෑස්ති කරනවා අපි සිල් ගත්ත අයට දෙන්න. ඊට පස්සේ ආයෙමත් අපි චුට්ටක් ඇවිදින්න ගියා. මොකද හේතුව තමයි පන්සලේ අපි ගිහිල්ලා බලපු නැති කොටසක් තිබුණා. ඉතින් කට්ටියක් එක අපි ගියා එන්න කලින් එතනත් බලලා එන්න. අපි දැන් සිතුල්පව්වෙන් එළියට ඇවිල්ලා ආයෙමත් යෝධවැව ළඟ තමයි ඉන්නේ. ඊ අපි ඔරු සවාරිත් ගිය යෝධවැවෙන් තමයි. ඉතින් අදත් කට්ටියව නාන්න. සිතුල්පව්වේ දාන බෙදන ඔක්කොම වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ අපි ඊළඟ දවසේ යන්නේ කතරගමට. ඉතින් ඊට කලින් කට්ටියට කොහෙන් හරි නාන්න ඕන කියලා කිව්ව නිසා අපි ආයෙමත් යෝධවැව ළඟට ගිහිල්ලා නාලා තමයි කතරගමට යන්න පිටත් වුනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ කතරගම ට්‍රිප් එකේ සෙකන්ඩ් vlog එක ඉවර වෙන්නේ. කතරගම ට්‍රිප් එකේ ඊළඟට එන්න තියෙන අපේ 3 වෙනි vlog එක. ඉතින් 3 වෙනි vlog එකෙන් හම්බ වෙනකන් අපි ගිහිල්ලා එන්නම්. Thanks for watching. Bye.